හායි යාළුවනේ මේ අද ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවා මේ සමහර කට්ටියට පැටලෙන දෙයක් ගැන. දැන් අපි පිස්ටන් එකක් අරගෙන ඒකට මේ රින් සෙට් එක දානකොට දැන් සමහර කට්ටිය මතක තියාගන්න නැතුව ඒක ඉන්නවා මේ දැන් මේ ප්‍රෙෂර් රිම්ස් දෙක තියෙනවානේ. ඔයිල් රිම්ස් ගැන නෙමෙයි මම කියන්නේ මේ රිම්ස් දෙක. එතකොට top 1 top 2 කියලා මේ කියන්නේ රිම්ස් එකේ ගහලා තියෙනවා. දැන් මෙතන මේකේ top 2 කියලා මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මේ top 2 කියලා ගහලා තියෙනවා. දැන් මෙහෙම මේ කිසිම දෙයක් සඳහනක් කරලා නැති මේ ඒවත් එනවා. රිම්ස් උත් එනවා. එතකොට අපි බලා ගන්න ඕනේ මේ top 1 එක තමයි මෙහෙම මේ තනි සුදු පාටකට එන්නේ. මේ top 1 එක. ඒකේ මැටීරියල් එකේ තමයි වෙනස තියෙන්නේ. නැත්නම් තින්ත එකක් ගහලා එහෙම නෙවෙයි. ඒ කියන්නේ ඒක අර ගේජ් එක දරා ගන්න මේ පීඩනය දරා ගන්න පුළුවන් විදිහට තමයි ඒකේ ඒවල තියෙන මැටීරියල් එක තියෙන්නේ. මේ සුදු පාටට එන්නේ top 1 එක. හැමතිස්සෙම එතකොට පිස්ටන් එකේ උඩට එන්නේ මේ top 1 කියන එක. ඒ කියන්නේ මේ සුදු පාට එක. ඊට පස්සේ මේ දෙවණියට එන එක තමයි මේ කළු පාටට මේ හුරු එකක් තියෙන. සමහරක් ඒ වගේ දැන් මේ තනිකරම කළු පාට නැතුව මෙන්න මේ සයිඩ් එක විතරක් කළු පාටට තියෙනවා. ඒ කියන්නේ මේ මෙහෙන් කළු පාට නැතුව මේ පැත්තේ විතරක් කළු පාට තියෙනවා. ඒකේ top 2 කියලා ගහලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම තමයි හොයාගන්නේ. මේ ඒක තමයි ඉතින් දැනගන්න ඕනේ. කියන්නේ ගොඩක් කට්ටියට පැටලෙන දෙයක් ඒක. ඒ දෙක මාරු කරගන්න එපා. අනිවාර්යයෙන්ම හරියටම මේ රිම්ස් දෙක හරියටම දාගන්න ඕනේ. එහෙනම් ජය වේවා.